මේ තින්නේ අපෙන් ගන්න පුළුවන් A9 කැමරා එක. මේක මිනි කැමරා එකක්. මේක ලොකු කැමරා එකක් නෙවෙයි. මේක මිනි කැමරා එකක්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් සාධාරණ මිලකට අඩුවට ගන්න පුළුවන් කැමරා එකක් මේක. ඒ වගේම තමයි මේකේ වැඩ ගොඩක් තියෙනවා. ඒ ඔයගොල්ලන්ට පුළුවන් chip එකක් දාලා කැමරා එක on කරලා තියන්න. එතකොට chip එකට දේවල් රෙකෝඩින් වෙනවා. පරණ දේවල් මේක අලුත් දේවල් රෙකෝඩ් වෙනවා. ඒවා ඔයාට මොබයිල් ෆෝන් එකේ app එකකට කනෙක්ට් කරලා බලන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි Wi-Fi network එකක් ඔයාලගේ ගෙදර තියෙනවා නම් මේ කැමරා එක Wi-Fi network එකකට කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාට ලෝකේ තියෙන ඕනම තැනක ඉඳලා app එකෙන් කැමරා එකේ දේවල් live බලන්න පුළුවන්. ඒ වගේම තමයි chip එකේ රෙකෝඩින් වෙලා තියෙන දේවල් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පැකේජ් එක තමයි හම්බෙන්නේ. මේකේ ඇතුලේ මේ විදියට කැමරා එක බලා ගන්න පුළුවන්. මේක තමයි ඔයාලට හම්බෙන කැමරා එක. මේක මේ පොඩි කැමරා එකක්. මේක ලොකු කැමරා එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක මෙන්න මේ සයිස් තමයි කැමරා එක. මේක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4ක් හරි සෙන්ටිමීටර් 4.5ක් විතර වගේ තමයි මේකේ පළල තියෙන්නේ. සෙන්ටිමීටර් 4.5ක් වගේ තියෙන්නේ. අනිත් පැත්ත ගත්තට පස්සේ ඊට වැඩිය පොඩ්ඩක් අඩුයි. ඒ වගේම තමයි සෙන්ටිමීටර් 2.5ක් වගේ තමයි උස තියෙන්නේ මේ කැමරා එකේ. හරි මේ වගේ චූටි කැමරා එකක් තමයි මේක. ඊළඟට මේ කැමරා එකත් එක්ක ඔයාලට හම්බෙනවා මේ වගේ charging cable එකක් හම්බෙනවා. මේ cable එක තියෙන්නේ mobile phone charge කරන්න පුළුවන් micro USB type එකේ කේබල් එකක් තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකෙන්දී ඔයාලට ස්ටෑන්ඩ් එකක් මෙන්න හම්බෙනවා. මේ ස්ටෑන්ඩ් එකේදී මෙතනට ඔයාලට මේ විදිහට කැමරා එක සෙට් කරන්න පුළුවන්. කැමරා එක සෙට් කරලා මේ පැත්තේ තියෙනවා ස්ටිකර් එකක්. මේ ස්ටිකර් එක ගලවලා ඔයාලට පුළුවන් ඕනම තැනක මේක හයි කරන්න මේ කැමරා එකත් එක්ක. ඒ වගේම තමයි මේක මේ විදිහට කැමරා එක ඔයාලට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන විදිහට තියෙන්නේ. ඒ වගේම මේ කැමරා එක බර කැමරා එකක් නෙවෙයි. ඒ හින්දා ඔයාලට මෙතනට ඩබල් ටේප් කරලා වුණත් ඕනම තැනක අලවන්න පුළුවන් කැමරා එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ කැටලොග් එක. මේක වැදගත්. මේකේ චයිනීස් වලිනුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි වලිනුත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ QR එකක් තියෙනවනේ. මේ QR එක ස්කෑන් කරලා ඔයාට පුළුවන් මේකට අවශ්‍ය ඇප්ලිකේෂන් එක ඔයාගේ Android iOS ඕනම ෆෝන් එකකට ගන්න. ඒ වගේම තමයි එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන app එක FTY Cam කියන app එක තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. එක්ක මේක ස්කෑන් කරලා ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ Play Store එකට හරි Google එකට හරි ගිහිල්ලා FTY Cam කියලා සර්ච් කරා. සර්ච් කරාට පස්සේ ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කැමරා එක ගත්තට පස්සේ මේ කැමරා එකේ මෙන්න මේ විදියට ඔයාට මොඩ් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. මොඩ් එකක් තමයි මේ on off switch එක. හරි. මේ වගේ on off switch එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔයාට mode කියන එක බලා ගන්න පුළුවන් වෙනවා. on off එක තියෙනවා, mode එක තියෙනවා. මේකේ හරි සරල වැඩක් තියෙන්නේ. මුලින්ම අපි කැමරා එක on කරන්න කලින් app එක download කරගෙන ඉමු. ඒකට වාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. මේ විදිහට අපි මුලින්ම Android ෆෝන් එකකට බලමු. ඊළඟට iPhone එකකට බලමු. යන්න Play Store එකට. Play Store එකට ගිහිල්ලා එක්කෝ ස්කෑන් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන සර්ච් කරන්න FTY Cam app කියලා තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට මෙන්න මේ FTY Cam කියන app එක බලා ගන්න පුළුවන්. හරි. මේකේ Pro එකක් තියෙනවා. ඒ වුණාට FTY Cam කියන එක තමයි ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරන්න ඕන. එතකොට මේ කැමරා එකේ ගත්තට පස්සේ මේ කැමරා එකේ ගොඩාක් versions තියෙනවා. අපි සේල් කරන කැමරා එකට අදාළව තමයි ඔයගොල්ලොන්ට ටියුටෝරියල් එක හම්බෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ වෙන තැනකින් මේ කැමරා එක අරගෙන මේ ටියුටෝරියල් එක බලුවා කියලා සමහරක් වෙලාවට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මිලට ඔයගොල්ලොන්ට වෙන කොහෙන්වත් ලංකාවේ ගන්න හම්බෙන්නේ නැහැ මේ කැමරා එක. අපි මේක ඉන්ස්ටෝල් කරගමු. app එක download කරලා ඉවරයි. ඔයගොල්ලෝ මෙතනින් open කරන්න. open කරාට පස්සේ ඔන්න ඔය වගේ මෙතන agree කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන account එකක් හදා ගන්න ඕන. ඔයාලට create account කියන එකට ගිහිල්ලා account එකක් හදා ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසිම විදිය තමයි I have read and agree කියන එක on කළා. ඊට පස්සේ මෙතන sign in with Google කියන එක දෙන්න. right. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට country එක select කරගන්න පුළුවන්. මෙතන අපි ශ්‍රී ලංකා කියලා search කරනවා. ඊට පස්සේ okay කරනවා. හරි. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ ෆෝන් එකේ sign in වෙලා තියෙන Google account එක පෙන්නයි. මෙතන continue කරන්න Google account එකත් එක්ක. හරි. ඔයගොල්ලෝ app එකට log වෙලා ඉවරයි. ඊළඟට තියෙන්නේ ඔයගොල්ලෝ මේ කැමරා එක ගන්න. කැමරා එක අරගෙන ඔයගොල්ලෝ first time නම් මේක පොඩ්ඩක් charge එකට ගහලා charge කරගෙන ඉන්න ඕන. එතන මේ power on button එක
ප්‍රෙස් කරගෙන ඉන්න. එතකොට මේ වගේ නිල් පාට ලයිට් එකක් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා ඔන්න ඔය විදියට. දැන් කැමරා එක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෝඩ් කියන බටන් එක තියෙන්නේ. මෝඩ් කියන බටන් එක තප්පර 5ක් විතර මේ වගේ ප්‍රෙස් කරගෙන ඉන්න. මේ වගේ මෝඩ් එක තප්පර 5ක් ප්‍රෙස් කරගෙන ඉන්නකොට එකපාරටම මෙන්න මේ විදියට නිල් පාට බල්බ් එක බ්ලින්ක් වෙන්න ගන්නවා. රයිට්? ඔන්න ඔය විදියට බ්ලින්ක් වෙනවා. හරි බ්ලින්ක් වෙනවා කියලා කියන්නේ දැන් මේක අපේ ඇප් එකත් එක්ක කනෙක්ට් කරගන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? මෙන්න මේක ඇප් එකට මෙතන ඇඩ් ඩිවයිස් වලට යන්න. ඇඩ් ඩිවයිස් වලට ගිහිල්ලා මේ වගේ આવොත් allow කරන්න. මෙතන Bluetooth permission ඉල්ලනවා. හරි. මේක Bluetooth permissions දෙන්න. right. ඊට පස්සේ පොඩි වෙලාවක් යනකොට දැන් මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපි offline internet wifi නැති අවස්ථාවේ පාවිච්චි කරන විදිය. ඊළඟ අවස්ථාව තමයි wifi එක්ක කනෙක්ට් කරගන්න විදිය. මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ලෝකල් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් නැතුව රවුටර් එකක් නැතුව කොහොමද කැමරා එකයි ෆෝන් එකයි විතරක් කනෙක්ට් කරලා වැඩ කරන්නේ කියන එක ඊළඟට කියලා දෙන්නම් ඔයගොල්ලෝගේ Wi-Fi රවුටර් එකට මේක කනෙක්ට් කරලා ලෝකේ ඕනම තැනක ඉඳන් බලන විදිය. එතකොට මෙන්න මේ විදියට ඔයාගේ කැමරා එක පොඩි වෙලාවක් යනකොට එතන කැමරා එක සර්ච් වෙනවා. හරි. ඒ වගේම තමයි මෙතන මේ Wi-Fi settings වලට ගියාට පස්සෙත් ඔයගොල්ලන්ට මේ විදියට LLM ඔය වගේ මේ A9 කියලා ඔන්න ඔය වගේ කැමරා එකේ බලා ගන්නත් පුළුවන්. දැන් බලමු අපි කොහොමද Wi-Fi නැති වෙලාවට මේ කැමරා එක කනෙක්ට් කරගන්නේ කියන එක. මුලින්ම මෙහෙමයි කරන්න ඕන. ඔයාලා මේ ඇප් එකෙන් අයින් වෙලා මෙතනට ගියාට පස්සේ හරි මෙතන දැන් data තියෙනවා නම් data off කරගත්තත් කමක් නැහැ. ඔයගොල්ලන්ට එතකොට ලේසි. මෙතන Wi-Fi දැන් අපි සාමාන්‍යයෙන් ෆෝන් එකකට Wi-Fi router එකක් කනෙක්ට් කරගන්න විදිය තියෙනවානේ. ඒ විදියට Wi-Fi network වලට ගියාට පස්සේ ඔයාට available network යටතේ මේ විදියට කැමරා එක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ LLM YBA.9 කියන මේ කැමරා එක තමයි මේ තියෙන්නේ. මේ කැමරා එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ කැමරා එකට පාස්වර්ඩ් එකක් ඉල්ලයි. මේ පාස්වර්ඩ් එකට ඔයා 1 2 3 4 5 6 7 8 කියන පාස්වර්ඩ් එක දීලා කනෙක්ට් එක කියන එක දෙන්න. හරි. කනෙක්ට් කියන දුන්නාට පස්සේ මේ විදියට ෆෝන් එකට කැමරා එක කනෙක්ට් කියලා වැටලා තියෙනවා. ඒ වගේම තමයි no internet කියලා තියෙනවා. හරි. දැන් මොකද කරන්නේ? දැන් ඔයා කරන්න තියෙන්නේ මෙතන දැන් ඔන්න ඔයාගේ කැමරා එක ෆෝන් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ Wi-Fi වලට. දැන් ඔයාට තියෙන්නේ අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට යන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන කැමරා එක ඇඩ් වෙලා තියෙන පේනවා ඇති. මෙතන distribution network කියන එක දෙන්න. දුන්නට පස්සේ පොඩ්ඩක් වෙලා load වෙවි. no data yet කියලා තියෙනවා. මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ මේ තියෙන ඔයා ඇඩ් කරගත්ත කැමරාව මේක ක්ලික් කරන්න. මෙතනින් allow කරන්න. හරි. audio එකත් allow කරන්න. එතකොට මෙන්න මේ විදියට ඔයාට කැමරා එක බලා ගන්න පුළුවන්. දැන් මේ කැමරා එකේ live තමයි ඔයාට පේන්නේ. හරි. මේවාට ඔන්න කැමරා එකේ ලයිව් තමයි වාට පේන්නේ. ඉතින් මෙන්න මේ වගේ ක්වොලිටි එකක් තමයි කට්ටිය තියන්නේ. මෙතන තමයි ඉතින් ෆන්ක්ෂන්ස් තියෙනවා, වීඩියෝ, ෆොටෝ ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයා මෙමරි කාඩ් එකක් දාලා තියෙනවා නම් ප්ලේබැක් වලට ගිහිල්ලා රෙකෝඩ් එක බලන්න පුළුවන්. ඉතින් මෙමරි කාඩ් එකක් දැම්මට පස්සේ මෙමරි කාඩ් එකක් දාලා කැමරා එක ඔන් කරපු ගමන් මෙමරි කාඩ් එකට රෙකෝඩින් වෙන්න ගන්නවා. මේ ගානට වෙන ඇත්තරම කැමරා එකක් නෑ ගන්න. හරි. මේ ෆන්ක්ෂන්ස් තියෙන විදිහේ කැමරා එකක් නෑ. ඉතින් බොහොම සරල දෙයක් තියෙන්නේ. ඉතින් කැමරා එක ඔයා කැමරා එකට මොබයිල් චාර්ජර් එකක් පාවිච්චි කරලා කරන්ට් එක දීලම තියාගන්න. මොකද මේකේ පොඩි බැටරියක් තියෙන හින්දා ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. ඒ හින්දා කරන්ට් මේ චාර්ජ් එකට ගහලම තියන්න. ගහලම තියලා ඔයා කැමරා එක හයි කරන්න ඔයාට අවශ්‍ය දන. ඊට පස්සේ ඔයාට තියෙන්නේ කැමරා එක ගාවට ගියා. අපි කලින් කතා කරගත්ත විදියට ඔයාගේ ෆෝන් එකට Wi-Fi එක අල්ලලා ලොග් වුණා. ඇප් එකට ගිහිල්ලා මේ විදියට බැලුවා. හරි. ඔච්චරයි තියෙන්නේ. රෙකෝඩින් වෙච්ච ඒවා ඔයාට මේ චිප් එකක් දාලා තියෙන්න ඕනේ. මෙතන SD කාඩ් අපි චිප් එකක් දාපු නැති හින්දා SD කාඩ් එක පෙන්නන්නේ නැහැ. චිප් එකක් දාලා තියෙනවා නම් හරිම සරලයි. ඔයාට ගිහිල්ලා මෙතන ප්ලේබැක් වලින් රෙකෝඩ් වෙච්ච ඒවා බලා ගන්න පුළුවන්. ඔය තමයි Wi-Fi නැතුව අපි කැමරා එක පාවිච්චි කරන විදිය. හරි. කොහොමද කරන්නේ? ඔයා අනිත් වෙලාවට මේ ඇප් එක ඕපන් කරලා මෙතන ක්ලික් කරන එක විතරයි තියෙන්නේ.
හරි එතකොට ඔයාලට ඔය විදිහට කැමරා එක බලා ගන්න පුළුවන්. දැන් බලමු කට්ටිය කොහොමද අපි මේ කැමරා එක Wi-Fi router එකකට කනෙක්ට් කරලා කැමති ඕනම තැනක ඉඳන් මේ කැමරා එකේ තියෙන වෙන දේවල් බලන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට ආයි මුලින්ම කියනවා මේක පොඩි කැමරා එකක් බැටරි පොඩ්ඩයි ඒ කියන්නේ පොඩි බැටරියක් තියෙන ඇතුලේ ඒ හින්දා අනිවාර්යයෙන් මේක මොබයිල් charger එකකින් power දීලා තියන්න ඒක තමයි හොඳ. මුලින්ම ඔයගොල්ලෝ ඔයාගේ ෆෝන් එක ඔයාගේ ගෙදර router එකට කනෙක්ට් කරගන්න Wi-Fi router එකට කනෙක්ට් කරගන්න මේ Wi-Fi router එකට කනෙක්ට් කරලා තියෙන්නේ මගේ ෆෝන් එක. ඊට පස්සේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත app එක මේ විදියට තියෙනවා. කැමරා එක on කරනවා. හරි කැමරා එක on කරලා කට්ටිය මේ mode button එක සුපුරුදු පරිදි තප්පර 5ක් විතර press කරගෙන ඉන්න. එතකොට ඔන්න ඔය විදියට මේ blink වෙන්න ගන්නවා. දැන් ඔන්න කැමරා එක ඕකේ. දැන් ඔයා මේ FTY cam කියන app එකට යන්න. හරි මේ වගේ ඇඩ් එකක් ආවොත් මේක කරන්න. හරි දැන් තියෙන්නේ මෙතන add device වලට යන්න. add device වලට ගියාට පස්සේ මේ විදියට ඔන්න ඔයාගේ කැමරා එක මෙන්න මෙතනට මේ වගේ ඇඩ් වෙනවා. හරි සර්ච් වෙනවා. සර්ච් වුණාට පස්සේ ඔයාලට මෙතන තියෙන්නේ මේ add කියන එක දෙන්න. add කියන එක දුන්නාට පස්සේ ඊට පස්සේ මේ මෙතන ඔයාගේ ගෙදර router එක තමයි තියෙන්න ඕන. හරි මේ තමයි ඔයාගේ ඉන්ටර්නෙට් යන router එක. හරි මෙතනින් ඕනනම් ක්ලික් කරලා වෙනස් කරගන්න පුළුවන්. මෙතන අපේ කැමරා එක අහු වෙනවා. කැමරා එක කනෙක්ට් කරන්න එපා. router එක තමයි ඔයා මෙතනදී කනෙක්ට් වෙන්න ඕන. හරි ඊට පස්සේ router එකේ password එක මෙතනට දෙන්න ඕන. මේ විදියට දැන් ඔයාගේ ගෙදර මේ කනෙක්ට් කරලා තියෙන මේ මෙතන තියෙන නම තියෙන Wi-Fi router එකේ password එක තමයි දෙන්න ඕන. අර කලින් දුන්නා වගේ 1 2 3 4 5 6 නෙවෙයි ඔයාගේ Wi-Fi router එකේ password එක තමයි දෙන්න ඕන. දුන්නාට පස්සේ දීලා මෙතන next කරන්න. ඊට පස්සේ ඔන්න ඔතන ඔයාගේ Wi-Fi name එක password එක confirm කරන්න තියෙන්නේ. confirm කරාට පස්සේ මෙන්න මේ වගේ පොඩි වෙලාවක් යද්දී ඔයාගේ device එක connect වෙනවා. මේක device එක connect වෙන්නේ කට්ටිය කැමරා එක ඔයාගේ Wi-Fi router එකට connect වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ කැමරා එකයි Wi-Fi router එකයි හරි මෙන්න මේ විදියට දැන් connect වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට කැමති name එකක් දෙන්න පුළුවන්. මෙතන මම sitting room කියන එක දෙන්නම්. ඒක ඔයා මේ කැමරා එක මොකක්ද කියන එක අඳුර ගන්නයි දෙන්නේ. මොකද අපිට මේ app එකට කැමරා කිහිපයක් සම්බන්ධ කරගන්න පුළුවන්. හිතන්න ඔයා මේ විදියට කැමරා 4ක් ගෙදර සම්බන්ධ කරා කියලා. එතකොට ගෙදර ඔයාට මේ කැමරා 4 නම් කරන්න තමයි මෙතන නම් දෙන්න device name එකක් දෙන්න තියෙන්නේ. මම මෙතන okay කරනවා. okay කරාට පස්සේ ඔන්න අපේ දැන් device එක add වෙලා තියෙනවා. හරි මේ තියන්නේ අපි ඇඩ් කරගත්ත කැමරාව. ඔයාලට පේනවා ඇති මෙතන device 1 online device එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ කැමරාව ඔයාගේ Wi-Fi router එකට කනෙක්ට් වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ ෆෝන් එකකින් ඕනම තැනක ඉඳලා මේ කැමරා එකේ වෙන දේවල් බලන්න. හරි මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. ක්ලික් කරාට පස්සේ ওই විදියට කැමරා එක load වෙනවා. හරි මේ තියන්නේ කැමරා එක කට්ටිය. දැන් මේක ඔයාලට ඕනම තැනක ඉඳන් බලන්න පුළුවන්. හරි දැන් ඔයාගේ කැමරා එකයි Wi-Fi router එකට කනෙක්ට් වෙලා තින්නේ. ඔයාට ෆෝන් එක ඕන තැනක ඉඳලා app එකට ගිහිල්ලා app එක open කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි memory card එකක් දාලා තියෙනවා නම් playback වලට ගිහිල්ලා memory card එකේ recording වෙච්ච ඒවා බලන්න පුළුවන්.